අපි බලමු පාර යන නංගි කෙනෙක් අපිට කැමති වේද කියලා අපේ මේ බයික් එකේ. මම මේ කෑල්ල එක රයිඩ් කරන්න නම් මේ බයික් වලට කැමතිද? රයිඩ් එක යන්න. රයිඩ්? Hi. Okay, let's go. අලුත් දෙයක් හැමතිස්සෙම try කරන්න අපි ආසයිනේ. මාත් එක්ක හැමදාම අලුත් දේවල් try කරලා බලන්න පුළුවන්. What? Hi guys. කාලෙකින් ඇවිදින්න යන්න බැරි වුණා. ඉතින් ඔන්න මගේ කෑල්ලත් එක්ක මං හිතුවා ඇවිදින්න යන්න. හැබැයි තනියෙන් යන එක නිකන් කම්මැලි වගේ එල්මත් එකකුත් තියෙනවා. අපි බලමු පාර යන නංගි කෙනෙක් අපිට කැමති වේද කියලා අපේ මේ බයික් එකේ. මම මේ කෑල්ල එක රයිඩ් කරන්න නංගි කෙනෙක් කැමති වේද කියලා අපි බලමු. නංගි කෙනෙක් එනවා. yes. Hi. මේ බයික් වලට කැමතිද? රයිඩ් එකක් යන්න? රයිඩ් එකක් යන්න? මං කියන්නේ බයික් එකේ. කොහෙද කියලා හන්නේ? ඔය හරියන්? ආද? ෂුවර්ද? Hi. Okay, let's go. ट्रैफिक අපිට අදාළම නැහැ. yes. මොකද අපි යන්නේ බයික් එකේ. මං කියන්නේ කොයි හරි ගමනක් යන්න හොඳම බාන්නේ බයික් එක. ඒක තමයි හොඳටම කරන්නේ. Honda Civic එක තමයි හොඳටම කරන්නේ. ඒසිතට හැමදාම මේ මගේ මූණ මතක තියේ මොකද මගේ ඉතික් ඔක්කොම හෙල්මට් එකේ. අප්පට දෙන්න. හැන්දෙනවා. Alright guys, welcome back to my YouTube channel. Subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතනින් ආ පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපුවම බලන්න. හොඳයි. මොකද්ද මේ දැන් අපි කරන්න හදන්නේ? අද අපි පොඩි surprise එකක් කරන්න. ඇත්තටම මේ ළමයි හිතයි ඇත්තටම මේ මාමා නෑ. අද හම්බ වෙලා නෙමෙයි. මෙයා ඇවිල්ලා අපි කරනවා සියත TV music highway. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එකේ අපිට එනක වීඩියෝ එකක් පොඩ වයිරල් ගිහිල්ලා තියෙනවා. ඔව්. මෙයාව දැකලා ඇති දැකපු කට්ටිය. අපි දෙන්න පොඩ්ඩක් එළියට එන්න හිතුවා. ඇත්තට මෙන්න මෙයාගේ ආරාධනයක් පරිදි තමයි මම මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙන්නේ. my sweet යාළුවෙක් එහෙම ඉන්විටේෂන් එකක් දුන්නාම අපි එහෙම අතාරින්නේ නැහැ. අපි එනවා අපිට පුළුවන් නම් ඉතින් දෙවියන් ආවා. දැන් ඇත්තට මොකද්ද කරන්න යන්නේ කියලා? ඔයාලා දිගට බලන් ඉන්න. බලන් ඉන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අද දවසේ අපි දෙන්න මොන වැඩ කරයිද කියලා. මොකද නට් කේස් දෙකක් කෙලින්ම භයානකයි. අනිවාර්යෙන්ම. ඉතින් ඒකෙන්න මේ අද බලමු. මම හිතන්නේ අද මං හිතන්නේ හිතා අපි ගන්න අදවත් අපි මේ වැදගත් විදියට හැසිරෙමු. ඒක කම කරන්න බැරි අදවත් එහෙම හැසිරෙන්න බලමු. හේෂිතට දාඩියයි කියලා වොෂ්රූම් එකක් හොයනවා නේ. ඔව්. මෙයා වොෂ්රූම් එක දාඩිය නෙමෙයි දුම වෙරිලා මුනේ මේ කළු පාට වෙලා. ඒ ඔයා ස්කින් එක ගැන මාරීතට හිතනවා හේෂිත. ස්කින් කෙයා ගැන හිතනවා අනිවාර්යයෙන්. අපි කරමු වීඩියෝ එකක් හේෂිත ස්කින් කෙයා රූටීන්. අන්න හරි. මේ පැත්තේ නේද ඒක තියෙන්නේ? ඔව් එතන. මම ඩිරෙක්ෂන් එකත් පැටලෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ කාන්තාවන්ට ඩිරෙක්ෂන් අපි බේන්නේ CCC එකේ. ඉතින් හේෂිත මට මෙතනින් බාබීස් දාලා දෙනවා කිව්වා. ඉතින් වොෂ්රූම් ගිහිල්ලා එන ගමන් එනවා මේ පැත්තට. විනාසයි නේද? කියපු නැති ඒවා බලධාරියාව විසින් කපා හරින්න ඕනේ. විනා ෂූස් අරන් දෙනවා කිව්ව නැද්ද මම? එපා. not interested. මම වොෂ්රූම් එකකට මේක අරගෙන යනවා හේෂිත. නෑ එපා. හම්බුවේ. bye. bye. ඔය ගිහිල්ලා එන්නේ නා.
Oh, what is this? Nelly crush. Oh, great. Yeah, we Cheers. can cheers. Yeah, really, it's good. It's without sugar, so I love it. It's nice. So මට තිබ්බ මගේ මොට්ටුව පොඩ්ඩක් මැද්දට තියලා කියාගන්න. එනවා අර හින්දි නළුවා වගේ ඉන්න. අපි දෙන සාරං දෙකක් අඳින්න තිබ්බ අපි බයික් එකේ නාව ඉන්න අදගෙන අමාරුයි. තිබ්බේ නැහැ. Alright guys, දැන් ඔයාලා බලන්න ඇති මොකක්ද මේ ඉවෙන්ට් එක කියලා. මේක ඇවිල්ලා අපේ ජැෆ්නා කියන්නේ අපේ ජැෆ්නා වල ඉන්න සහෝදර සහෝදරියෝ කන කෑම අද අපිට කොළඹ ඉඳලා try කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මේක ස්පෙෂල් ඉවෙන්ට් එකක් මම හිතන්නේ ස්පෙෂල් ඉන්වයිටීස්ලාට විතරයි අද එන්න පුළුවන්. and අපිට ඉතින් අද පුළුවන් අපේ දෙමළ දමිළ සහෝදර සහෝදරයෝ කන රස කෑම සිංහලයෝ විදියට අපිටත් රස බලන්න ඔන්න අද හැකියාව තියෙනවා. තියෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ හේෂිත සාමාන්‍යයෙන් අර අපි ලංකාවේ විදියට හරි ඉන්දියන් කෑම කන්න මාරු විදියට ආසයි. Definitely. ඉතින් අන්න අපි දෙන්න අද අනිවාර්යෙන් කියන්නම් කොහොමද real Indian Jaffna foods රසයි නම් රසයි කියලා නැත්තම් හැබැයි මෙතන ස්ටාර්ට් එකේ හම්බ වෙච්ච මේක නම් සුපර්. ඒ දෙකම කියන්න ඕනේ දිගටම ඔන්න අපි දෙන්නගේ ලස්සන වීඩියෝස් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දෙන්නව බලාගෙනම ඉන්නවද ඔයාලා? ඒත් එක්කම සියත බලන්න. තවද you talk with Heshita YouTube channel එක බලන්න. මාව බලන්න. ඔයාටම බලන්න එනාර බලන්න. එනාරව ෆලෝ කරන්න. මොකද Instagram name එක? අච්චරයි. එනාලා අර මෙහෙම නිල් පාට ටික් එකක් තියෙනවා. අන්න එයා තමයි මේ. දීලා ගත්තේ. Make it main course Jaffna tempered rice. Wow, some mutton boil, chicken dry Jaffna curry, classic Jaffna style chicken curry, dry roast. මේ හේෂිතට දැම්මම බඩගිනි හැදිලා. අපිට මේ මෙනු එක දකිද්දි ඇත්තටම බඩගිනි ඇත්තටම මම මේක තියෙන ඒවා try කරලා නැහැ. නමුත් හරි ආසයිද අර අලුත් දෙයක් හැමතිස්සෙම try කරන්න අපි ආසයිනේ. මාත් එක්ක හිටියොත් හැමදාම අලුත් දේවල් try කරලා බලන්න පුළුවන්. Oh my god. Oh my god, thank you for the invitation. By the way, මොනවාද ඒක භයානක කතාවක් කොහේ කිව්වේ? එහෙම බය කරන්න එපා ඒක බාරද. පොඩ්ඩක් අර මේ දන්නවනේ. ඔව්. මේ ඔයාලා අපිට පදනම් හදන්න ලෑස්ති වෙන්න එපා. මම මෙයා දුරින් අඳුරන නෑ දැන් අංගි කෙනෙක්. What? ඈ? ඈ? නේද නංගිනේ? ඈ? ඇයි මේ සමාජයට බුරු කියන්නේ? බුරු කියන්නේ නෙමෙයි මේ මගේ යාළුවෙක් හොඳ යාළුවෙක් මගේ. ඔගේ හොඳම යාළුවෙක්. මොකද හේෂිත මට මේ කලින්ම වෝනින් එක දුන්නේ ඊළඟට මේ ළඟදිම අපි දෙන්න පදේ හදාගන්න. ඔව් ඊට පස්සේ පදයක් හදාගන්න වෙනවා. ඊට පස්සේ ඔයාලත් අමාරු අපිත් අමාරු. ඔන්න ඔය දැන් ප්‍රශ්නේ. ඔව් අපි නෑ ඔයාලට. අපි අතර ඒ වුණුත් නෑ. ඉතින් හොඳ මෙනු එකක් තියෙනවා. ඔයාලට පුළුවන් අපි කියන්නම් අනිවාර්යෙන් මෙනු එකේ හැම අයිටම් එකක්ම try කරලා කොච්චර රසද කියලා නේ මට හිතෙන්නේ මෙනු එක දැක්ක ගමන් ඒච මාර රස මෙනු එකක් තියෙනවා. දැන් මට බඩගිනි. මටත් බඩගිනි. දැන් කන්න ඕනේ. Wow, Jenny. It is the very first time I'm trying crabs. How is it? It's superb. This is a rasam actually. Yeah, crab rasam, right? Rasam, so yes. it's really nice. This one. So Let me try one. yeah, you have to try this. Awesome. Yeah. මේකේ රස කියන්න ඕනේ හේෂි අර මේ චූටි කාලේ අපේ අම්මලාට චූටි සුදු මාළු ඉන්නේ. ඔව් අර මාළු කිරට හදනවා කියන්නේ. ඒ වගේ හරි අමුතු ෆ්ලේවර් එකක් තියෙන හරිම රසයි. තාම අපි ස්ටාර්ට් එක අපි බලමුනේ.
ඕ මේ කන්නත් පටන් අරන් ඉවරයි නේ ඔයා. බලන් ඉන්න ගයිස් පේනවද බඩගින්න? මගේ පුංචි ප්ලේට් එක. කොහොමද කියලා yes. අපි කාලේ ඉවරුණාම කට්ටියකින් අහලා බලමු මේක යම ඇත්තටම රසයිද? මොකක්ද කියලා ඉතින් මම නම් තාම try කරන්නේ නැහැ. කොහමද? කෑම කොහමද? මාරායිද අපි කාලේ ආයෙත් හැමදේම වෙනස්ද? මාර රහයි. I'm serious, try this. Yeah, let's have a try. එක එක ටෙස්ට් කරලා බලන්න. මට එකපාරක් මික්ස් ගිහලා බලන්න ඕන. The spices and all, it's good. Try chicken. ඇත්තටම අපේ ස්පයිසස් වලට වඩා වෙනස්. I mean අපි day to day කන ඒවාට වඩා වෙනස්. ඒක මේ මාරම මේ ස්පයිසස් තියෙනවා. ඒ ඔක්කොම මේ මාර අමුතු ෆ්ලේවර් එකක් තියෙනවා. කියන්නේ මේ ෆ්ලේවර් දෙකින් එකට මාර වෙනස්. Because I'm not big fan of mutton and crab, so මෙයා try කරලා බලලා ඒක chicken එක නම් super. Yeah. Definitely මාරම වෙනස් and so delicious. How is it? Did you try the prawns? Did you try the prawns? Where's the prawns? It's in that thing. I don't know what is it called. I don't know. The brinjal and prawns white curry. That thing. Ne? Challenge එක chili challenge එක. කන්න පුළුවන්ද? පිළි එකක් තියෙනවා. කනවද? නැත්නම් මං කන්නද? Okay. කාල පෙන්නන්නද? Okay. මං අහලා තියෙන විදිහට ජැෆ්නා වල කොච්චි සැරයි. Yeah. Here we go. වතුර අරන් දෙන්න බෑ. ගයිස් මට හොඳට සැර කන්න පුළුවන්. මම දැන් මේ වීඩියෝ කට් කරනවා. කෙනෙක් පණ්ඩිතය වගේ මිරිස් කෑල්ලක් කාලා දැන් ඉන්නවා මෙන්න මේව. සනීපයි. සැරඩෑ පිස්සුද? පොඩ්ඩක් කඳුළු පයින්න එච්චරයි. අර සතුට දෙකක් බිව්වා. අවුලක් නැහැ. සැර නැහැ. ඇයි මොකද සැර නැහැ? සැර කියන ගෑවිලාවක් තියනවද? පිස්සුද? මට සැර ගන්න පුළුවන් හරිද? ඔයාලට තමයි සැර ගන්න. මේ රතු වෙලා තියෙන්නේ මේ අර නිකන් අර ටික කාලේ. මට මං කිව්වේ නෑ මට සැර කන්න පුළුවන්. එදිලා. මං කියන්නේ මට සැර කන්න පුළුවන්. ඉතින් දැන් ඩෙසර්ට්ස් හම්බෙනවා. අපි දැන් ඩෙසර්ට්ස් කන්නයි යන්නේ. yes. ඒකත් කමුකෝ. එතකොට ඉවරයි සැර. මන් දැන් no sugar for 7 days challenge එක හිටියේ. අද ඉතින් ඒක කැඩෙනවා. කරන්න දෙයක් නැහැ. ආද මේ සව්. කොහොමද? right. Okay. Let's check. Absolutely fantastic. මේක අපි නිකන් ටෙස්ට් අපි කියමු බලන්න මොනවද මේකට දාලා තියෙන්නේ කියලා. ඔයා කිය. කිරි රහක් වෙනවා හරි පොල් කිරි දාලා තියෙනවා. ඒක ලොකුවටම දාලා දෙනවා. ඔව්. hence okay හොඳ start සුගර් with දාලා තියෙනවා. ඔව්. තව දාලා මේ මොනවද මේ? නිකන් සිනමන් ටේස්ට් එකකුත් එනවා. එනවා. මේ දවස්වල සිනමන් කියන්න එපා. ඕ සිනමන් ස්කින්. මේම. දැන් මොකක්ද සිනමන් ස්කින් වලිය? මොකක්ද ඔයාට බැරිද? ඔයාට බැරිද ඔයාගේ ස්කින්? මට බෑනේ. මම සිනමන් කරන්න නම් මම කියන්න වෙනවා. ඉතින් ඔයා දාන්න ඔයා සිනමන් ෆිල්ටර් එකක් දාලා සිනමන් ස්කින් වෙන්න. මට මේ උපන් ස්කින් එක ගොඩක් හොඳයි මට ඇති. No bleaching. No bleaching? No bleaching. Only whitening injection? No. නේද? This මොකද is my natural. අපි ඉතින් කලුයි. එක්කෙනෙක් මට මේ අනේ මේ සිනමන් කොල්ලෙක් කියලා පෙන්නනවා වීඩියෝ එකක. ඉතින් අවුවට ගියාම අපි සිනමන් තමයි. හරි අවුවට ගිහිල්ලා මම ඔයගොල්ලෝ දන්නා මගේ යාළුවෝ දෙන්නෙක් ආව ලංකාවට. මම ඒකේ වීඩියෝ ගේනවා travel with Asia දෙකේ. සුද්ද දෙන්නෙක් අපේ වචනෙන් කිව්වොත් එහෙම ඒ දෙන්නත් එක්ක ගිහිල්ලා මම සිනමන් ස්කින් උනා ඇත්තටම. එයා එකින් එක්කෙනෙක් මට හොයලා දෙන්න.
මෙයාට සුද්දෙක් ඉන්නවනම් බලන්න මෙන්න මෙයාට හොයලා දෙන්න කවුරු හරි. ඔයාගේ අඳුරට කෙනෙක් ඉන්නවනම් සුද්දෙක් මෙයාට බඳින්න සුද්දෙක් හොයනවා. ඩොලර්ස් Oh my god. සුද්දගෙත් අවසානේ. මල කෙලියයි. guys මේ තමයි හේෂිත ලයිව් ගිහිල්ලා කන විදිය. මමනේ මේ ගයි ලයිව් ඉන්නේ මෙයා. එනාරගේ කවුන්ට් එකේ ලයිව් ඉන්නේ. මාවල්ල ගන්න එපා. මේ අහිංසකේ ඕවට නැහැ. අපි අතර ඒව මුකුත් නැහැ. හරි. අපි දෙන්නට හම්බුණා. Cheers. Cheers. Coffee. අපි බොනවා කොෆි එකක්. හරිම රසයි. රහයි හැබැයි සීනි නෑ. හා? හැබැයි සීනි නෑ. ඉතින් හොඳයි. ඉතින් sorry. මම ආස සීනි නැති කොෆි බොන්න. මම පොඩක් ගොඩාක් සුගර් බොන එක කියලා. හැබැයි මා රහයි මම නම් අඩුවෙන් සුගර් බොන්නේ. මොකද සුගර් වලින් ෆැට් එක හදනවා. මගේ ඉතින් ෆැට් එක හදන්න දෙයක් නෑනේ හේෂිත වගේ. මට හැදෙනවනේ ෆැට් එක. මේ බයි. ඉතින් හරි රහයි හැබැයි ඒක සුගර් නැති වුණාට මාර අමුතු ෆ්ලේවර් එකක් එනවා නේද? මම බීලත් ඉවරයි. ජැෆ්නා කොෆි. එයා මගේ සර්වර් එකත් කෑවා. ඔකත් බොන්න පැටිය මට වැඩිය බොන්න බෑ. දැන් මේ සිටුේෂන් එකට කියන්නේ ගයිස් හොරකම් කිරීම නෙමෙයි. මෙයා මට ලබා දී. දැන් බලන්න එකක් බීලි ඉවරයි. හේෂිත දැන් ආයි මාත් එක්ක නේද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කවුරු හරි මෙතනට ඇවිල්ලා ඇහුවොත් ඒව මේක බීවර කරේ කවුද කියලා. මම. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කියනවා. හරිද? දැන් හේෂිත කලින් පොඩක් මහතට හිටියානේ හේෂිත. නැද්ද හා. කලින් පොඩක් හේෂිත පොඩ්ඩක් නෙමෙයි හොඳට මම හතට හිටියා. එක් වගේ හිටියා. ඊට පස්සේ දැන් ලස්සන කොල්ල ෆිගර් එක මේන්ටේන් කරගෙන ඉන්නවා. දැන් ආයි කොල්ල මහත් වෙන්න ඉන්නේ මහත් එක්ක ඉඳලා. විනාසයිනේ ගයිස්. මාව මේ වගේ දැන් වලට ඉන්වයිට් කරන්න එපා. ඊළඟට මට ඉන්වයිට් කරන්න කන්න නැති තැනකට මොනවා හරි. කෑම නැති තැනකට. ඔය ඩිස්ප්ලේ එක වෙන්න. පොඩ්ඩක් එන්න දින එකපාරට කන්ෆියුස් වුණා. කෑම නැති තැනකට ඉන්වයිට් කරන්න. ඒ කියන්නේ මෙහෙම නිකන් ඩයට් ෆුඩ් කන්න පුළුවන් නෑ. ඒ කියන්නේ අපි ඉතින් සලාද වර්ග වැඩිපුර තියෙන. I'm not big fan of that no. So but I am ඒ මං එහෙනම් ඔයාට ඒව ටික ඔක්කොම දෙන්න. So මම පොඩ්ඩක් හොඳට කන කෙනෙක්. මම මට හොඳට කන්න ඕනේ. මේ පේනවනේ මට බ්‍රේක් නෑ. හැබැයි උඟ කාලෙකින් අද මාර රහට කෑවා. yes ඒක කියන්න ඕනේ. මාරම රහට කෑවුංග කාලෙකින්. ඉතින් එන්න හොටෙල් මැරියට් එකට මේක මං හිතන්නේ 30 වෙනිදා වෙනකන් තියෙන යාළුවගේ ජශ්නා ෆුඩ් ෆෙස්ටිවල් එක. ඔන්න ඔහොම තමයි අද දවස හොටෙල් මැරියට් එකේ අපි ගෙව්වේ. yes හරිද එහෙනම් මැයි 30 වෙනකන් ඔයාට chance එක තියෙනවා හොටෙල් මැරියට් එකට ඇවිල්ලා ජශ්නා ෆුඩ් ෆෙස්ටිවල් එක try කරලා බලන්න. අනිවාර්යෙන්. ඉතින් එහෙනම් try කරලා බලන්න කියන ගමන් අදට vlog එක අවසන් කරනවා. talk with Aishita නෙමෙයි. Aishita බුලත් සිංහල subscribe කරලා නැත්තම් subscribe කරන්න. and Yenara not subscribe. අයියෝ. follow කරන්න මෙයා follow කරන්න Instagram එකේ. අපි යනවා. ජය. bye.